ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. මහි ප්‍රොපර්ටි ඉතින් අපි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවෙල්ල කරවනැල්ල ප්‍රදේශයේ කැලණි ගඟට මායින්ව තියෙන ඉඩමක් සම්බන්ධ විස්තරාත්මක තොරතුරු. මේක විශේෂත්වය තමයි මේක ගඟට මායින් සාමාන්‍යයෙන් ගඟ මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඩි 20ක් පමණ උඩින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක රිසෝට් එකක් වගේ දෙයක් කරන කෙනෙක්ට හොඳ තැනක්, හොඳ ලොකේෂන් එකක්. සමහරලාට ප්‍රී එකේ ඉන්න කෙනෙක්ටත් හොඳ ලොකේෂන් එකක්. මොකද ගම් වතුර අවදානමක් මේ ඒරියා එකට නැහැ. ඒ වගේම තමයි මේක කොටස් වශයෙන් කොටසක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. Taman අතේ තියෙන මුදලට සල්ලන විදිහට කොටසක් මිලදී ගැනීමේ හැකියාවක් මේ ඉඩමේ තියෙනවා. ඉතින් අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපු සෙනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න අපි වීඩියෝ එකට යමු. පර්චස් 100කින් සමන්විත මෙම ඉඩම පිහිටලා තියෙන්නේ කරවනැල්ල නගරයට ආසන්නව. එතකොට කරවනැල්ල නගරයට මීටර 600ක වගේ දුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉඩම ඉඳන්ම. ඒ වගේම තමයි අවිස්සාවෙල්ල නගරයට කිලෝමීටර 15ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹට කිලෝමීටර 61ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි ගම්පහ වගේ ඉඳන් එන පැත්තකින් එන කෙනෙක්ට සාමාන්‍යයෙන් කිලෝමීටර 40ක වගේ දුර ප්‍රමාණයක් මේ ඉඩමටම පිහිටලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි අවිස්සාවෙල්ල කෑගල්ල පාරේ ඉඳන් මීටර 500ක වගේ දුර ප්‍රමාණයක් තමයි ඉඩමටම තියෙන්නේ. ඉඩමට ප්‍රවේශන මාර්ග සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේක ඇත්තටම අවිස්සාවෙල්ල කෑගල්ල පාර තමයි ප්‍රධාන ආසන්නම මාර්ගය, ප්‍රධාන මාර්ගය. එතකොට ප්‍රධාන මාර්ගයේ ඉඳන් මීටර 500යි මේ ඉඩමට තියෙන්නේ. ඒ මීටර 500ත් අන්තිම මීටර ඉඩමට එන්ටස් වෙන කිට්ටුව වෙනකම්ම සම්පූර්ණ කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඉතින් කාර් එකක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා ඒකින්ද ඉඩමට. නමුත් ඉඩමට එන්ටස් වෙන්න සාමාන්‍යයෙන් මීටර 50කට විතර මෙහා ඉඳන් පොඩ්ඩක් හදා ගන්න තියෙනවා. ඒ ලොට් ටිකට යන්න තියෙන ඒරියා එක. ඒකේ පාර තියෙනවා, නිවැරදි ආකාරයට වෙන් වෙච්ච පාර තියෙනවා. නමුත් ඒ අන්තිම චුට්ට ෆ්ලැට් පාරක් තියෙන. ඒකට කොන්ක්‍රීට් කර ගැනීමේම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඒ හරිය පොඩ්ඩක් මේව කරගන්න තියෙනවා. ඒ අන්තිම මීටර් 50 වෙනකම්ම සම්පූර්ණ කම්ප්ලීට් කොන්ක්‍රීට් පාර තියෙනවා ඉඩමට පැමිණෙන්න. ඒ වගේම තමයි මේක ගංගමායිමේ තියෙන ඉඩමක් හින්දා විශේෂ දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. මේක ගංගමායිමේ තිබ්බට මේ හරියට ගම් වතුර අවදානමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි දැනුවත්ව තියෙන කාලයක මම තොරතුරු මේ සම්බන්ධයෙන් හොයලා බැලුවාට දැනුවත්ව තියෙන කාලයක මෙතන ගම් වතුර මේ ඒරියා එක ගම් වතුර වලින් හානි වෙලා නැහැ. ගම් වතුර ආපදා තත්ත්වයක් බලපාලා නැහැ. නමුත් අපිට ඒක 100%ක්ම කියන්න බෑ. මොකද කාලගුණය කියන දේ වෙනස් වෙන්න පුළුවන්. වැස්ස එකපාර අසාමාන්‍ය ලෙස වහින්න පුළුවන්. ඒ හින්දා 100%ක් මම මේක යට වෙන්නෙම නැහැ කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ගත්තොත් එහෙම මේ ඒරියා එක හොයලා බැලුවාම එහෙම ගම් වතුර ආපදාත්තිය තත්ත්වයක් තියෙන ඒරියා එකක් නෙමෙයි. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේක සම්පූර්ණ ෆ්ලැට් ඉඩමක් තියෙන්නේ. එතකොට මේක සම්පූර්ණ ප්‍රමාණය පර්චස් 100යි. පර්චස් 100ම ෆ්ලැට් ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. නමුත් මේක ෆ්ලැට් ආකාරයට පිහිටුවා කියලා ගඟ මට්ටම් වෙන්නේ නැහැ. ගඟ සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ ඉඳන් අඩි 20ක් විතර වලට වෙන්න තමයි ගඟ තියෙන්නේ. එතකොට ගඟට බහිනවා නම් ඒ බහින විදියට මොන හරි පඩි පෙලක් වගේ මොන හරි සකසා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි මේකේ විවිධ ගස් කොළන් තියෙනවා. ඉඩමේ මේකේ කොස් පොල් වගේ විවිධ ගස් කොළන් තියෙනවා. ඉඩමේ ගස් ලොකුවට නෑ. සාමාන්‍ය පරිදි ගඟ මායිමේ සහ ඉඩම ඇතුළට වෙන්න පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ ගඟ මායිමේ මේ ඒරියා එකෙන් ලොකු සැඩපහරක් වගේ වතුර ගලාගෙන යන්නෙත් නෑ. ලොකු ජඹුරට වතුර තියෙන්නෙත් නෑ. මොකද මෙතනින් මීට කලින් පොඩි දූපත් ඒරියා එකක් වගේ තියෙනවා. එතකොට මේ දූපත් ඒරියා එකෙන් ගඟ ඒ දූපත දෙපැත්තෙන් තමයි ගඟ ගලන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඒරියා එකට එද්දි ටිකක් අර වතුර පාර ස්ලෝ වෙලා වගේ යන්නේ. නමුත් ගඟ ගලනවා. නමුත් ඒක ලොකු සැඩපහරක් එක්ක වගේ ලොකුවට පල්ලෙහාට ගලාගෙන යන්නේ නැහැ. වතුර හොඳට තියෙන දවස් වලටත් ඒක සාමාන්‍ය පරිදි තමයි ගලන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ ගඟේ මේ හරිය ජඹුර නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් උනත් බහැලා නාන්න කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ලොට් වල මායිම් වෙන්නම සාමාන්‍ය පොඩි ගල් තලාවකුත් පිහිටලා තියෙනවා ගඟ අයිනෙන් වෙන්න. ඉතින් පොඩි ගල් තලාවකුත් පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩම සහ ඉඩමේ පිහිටීම තියෙන්නේ. ඉඩමේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩම මායිම කිට්ටුවට මේ වෙද්දි වෝටර් බෝට් ලයින් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හරහා ජලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විදුලිය සම්බන්ධයෙන් කතා කරොත් විදුලියත් මේ වෙද්දි ඉඩමේ මායිමට ඇහිලා තියෙන්නේ. එතකොට මායිමේ ඉඳන් ඉඩමට විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවය පමණයි තියෙන්නේ. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත්
මේ මුළු පර්චස් CM සඳහා ලක්ෂ 70ක මිලක් තමයි අයිතිකරුවෝ කියන්නේ. එතකොට මේ මිල ගණන් ඇහිල්ලා මහි ප්‍රොපර්ටි අපි මැදිහත් වෙන්නේ ගන්න කෙනාට ඇහිල්ලා ඒවා ඊටම බලලා සාකච්ඡා කරලා ඒක අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ සම්පූර්ණ ඉඩ අපි ලබා දෙනවා. ඒ සඳහා අපි කිසිම විටක මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ අයිතිය සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරද්දී මේක ලොට් 4කට තියෙන්නේ. එතකොට මේ ලොට් 4 අයිතිකරුවන් 4 දෙනෙක් යටතේ තියෙන්නේ. නමුත් මේ සම්පූර්ණ ප්‍රමාණයම මේගොල්ලන් විකුණන්න කැමතියි. 4 දෙනාම ඒකමතිකව මේක විකුණන්න තීරණය කළා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි මේකේ විශේෂ අවස්ථාව කෙනෙකුට අවශ්‍ය නම් මේකෙන් කොටස් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහාත් මම අයිතිකරුවන් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. Tamanට අවශ්‍ය පරිදි මේකෙන් භාගයක් හරි ලබා ගැනීමේ ඒ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය මහි ප්‍රොපර්ටි අපි ලබා දෙනවා. වීඩියෝ එකේ අවසානයට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපු සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ මීඩම් අවශ්‍යතාවයල් තියෙන ගෝහ පිටසක් ඉන්නවා. ඉතින් ඒ අයට මේ වීඩියෝ එක බලන්න පුළුවන් නම් share කරන්න. ඉතින් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක යනකම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.